ඔය මේ අර්චුනා ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වැහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන. ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකදද? උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. මාර ලුණු උතුරේ ලුණු. අලිමංකඩ ලුණු උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. හරිද? ඒක තමයි. උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. හරිද? රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බනම් ඒවා ඒ කාලේ තියාගන්න. දැන් නෑ ඒවා. හරිද? අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු ඒවා නෑ දැන්. හරිද? උතුරේ ලුණු දකුණේ යන්න එපා කියලා කිව්වා. ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා. මම හැන්සාඩ් වාර්තාවට අතුරු කරනවා. සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා. අලිමංකඩ අපි ලුණු හැදුවා. 2012 ඉඳලා ඔය පුත්තලම සෝල්ට් එකේ